හරි ගොඩක් කාලයකට පස්සේ අපි ද කෝච් එක්ක වීඩියෝ සීරීස් එකක් කරන්න හිතුවා හෙල්ති ලිවින් සීරීස් එක කියලා නැත්නම් හෙල්ති ලයිෆ් ලිවින් සීරීස් එක. මේකේ පළවෙනි එපිසෝඩ් එක විදිහට අපි තෝරාගත්තා කොහොමද මේ සික්ස් පැක් එකේ මිත්‍යාව නැත්නම් බඩ අඩු කිරීමේ කලාව කියන දේ ගැන කතා කරන්න. මයිත් එක දිල්ෂාන් ඉන්නවා. මේ ඉතින් කොහොමත් මේක පොඩක් අපි කතා කරන්න හිතුවේ කාලීනව වැදගත් කියලා. මොකද මේ සෞඛ්‍ය සම්පන්න භාවය හා සික්ස් පැක් එක ගැන ලොකු මතයක් තියෙනවා. මේ දේවල් निराකරණය කරගෙන අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. මේක සීරියස් එකක් විදිහට මේක පළවෙනි එපිසෝඩ් එක. ඉතින් දිල්ෂාන් මේකට ප්‍රධාන හේතුවක් තමයි මේ නූතනයේ තියෙන සමාජ මාධ්‍යවල බලපෑම සහ හැමතැනම ජිම් වැටලා තියෙනවා. එතකොට මේ මිනිස්සු තමන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවයට වැඩිය මේ අපේ තරුණ පරම්පරාව තමන්ගේ ඇඟ හදා ගැනීම එහෙම නැත්නම් තමන්ගේ ප්‍රතිරූපය මාපාන සාධකයක් විදිහට බවට පත් කරගෙන තියෙනවා මේ සික්ස් පැක් එක ගොනා ගන්න. මේකත් එක්ක මේ අපි කියන දැන් ඉසෙට් ජෙනරේෂන් ඔය ජෙනරේෂන් ગેප් එකක් ඇවිල්ලා තියෙනවා දැන් අපේ කාලේට වැඩි ඉස්සරහට ඇවිල්ලා. මේ වගේ දැක්ක පරම්පරාව දකින්නේ මාවල් ඔය මේ අපි ඉස්සර දැක්ක ආනෝල්ලා දැන් ඒවා මාවල් කැරක්ටර් බවට පත් වෙලා තියෙනවා. මේ වගේ තියෙන ශරීරයන් එක්ක මේ දේවල් අනුව තමන්ගේ ශරීරය ගොඩනගා ගන්න දෙනවා. ඒතර මට ප්‍රශ්නයක් ආවා දිශාන්ගෙන් අහන්න. දැන් මේ ටිකත් එක්කම මේ කොහොමද මේ සික්ස් පැක් එකයි සෞඛ්‍ය සම්පන්නභාවය අතර සම්බන්ධයක් තියෙනවද? එහෙම නැත්නම් මේක ගොඩනගා ගන්න ඕනද අපිට සෞඛ්‍ය සම්පන්න වෙන්න? මොකද්ද මේකේ රහස? මොකද්ද මේකේ තියෙන මිත්‍යාව අපි ඔය කතා කරන්නේ? ඔව් ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක් සුදර්ශන. මේක මට හිතෙනවා මේක ගොඩක් කාලෝචිත මාතෘකාවක් මේ දවස්වල අපි කතා කරන්න ඕන දෙයක් තමයි මේක සමාජ මාධ්‍ය එහෙම නැත්නම් අපේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක එහෙම නැත්නම් ඇත්තටම ගත්තොත් අපේ PS එහෙම නැත්නම් කියන අපේ යාළුවෝ ඒ අතර ඒ කියන්නේ හැමෝගෙම ගාව තියෙන පොඩි මතයක් වගේ තියෙනවා මේ අපි සික්ස් පැක් එකක් කියන එක සමහර ගොඩක් අය ඇත්තටම ඒක හීනයක්. يعني අනුන් සික්ස් පැක් එකක් හදාගන්න ඕනි කියන එක මොකද මටත් එහෙම එකක් තිබුණා මේ දැන් සෑහෙන කාලයකට කලින් මේ සික්ස් පැක් එකක් හදාගෙන පික්චර් එකක් දාන්න ඕනේ සෝෂල් මීඩියා කියලා කියලා. හැබැයි ඒ දැන් ගොඩක් කාලයකට කලින්. ඒ කියන්නේ සෑහෙන කාලයකට කලින්. හැබැයි මේක ඇත්තම යථාර්ථය ගත්තොත් එහෙම සික්ස් පැක් එක සහ හෙල්දි කියන අතර ඇත්ත ගත්තාම ඒක අහසට පොළොව වගේ. මොකද සෑහෙන පරස්පර විරෝධී දෙකක්. හැබැයි අපිට හරියටම මේ මාතෘකාව තුළින් අපිට පුළුවන් නම් निराකරණය කරගන්න මොකද්ද සික්ස් පැක් එකක් කියන්නේ කියන එක සහ කවුද හෙල්දි මනුස්සයා කියන එක. එතකොට මේ කියන මේ අර මිත්‍යාව සහ මේ සමාජයේ ගැට ගැහිලා තියෙන එක එක කතිකාවන් වලට අපිට හොඳ උත්තරයක් දෙන්න පුළුවන් මේකෙන්. එතකොට අපි ප්‍රවේශයක් විදිහට සුදර්ශන අපිට පුළුවන් අද කතා කරන්න මොනවද මේ පැක් 6 packs 8 packs 10 packs කියන එක. කියන්නේ 6 8 10 කියනවා මොනවද කියන එක අපිට කතා කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් අපිට කතා කරන්න පුළුවන් හෙල්දි මනුස්සයෙක් කියන්නේ කවුද කියන එක. එතකොට මේ සාමාන්‍ය වශයෙන් අපි කිව්වොත් පැක් එකක් කියලා කියන්නේ මේ අපේ තියෙන බඩේ තියෙන ඉස්සරහා තියෙන මසල්ස්. එතකොට අපි මේකට කියනවා ඇබ්ඩොමිනල් මසල්ස් කියලා. මේක ඇනටොමිකලි කියන්නේ අපේ එහෙම වෛද්‍ය විද්‍යානුකූලව අපි මේ කියනවා මේකට රෙක්ටස් ඇබ්ඩොමිනස් කියන මසල් එක. එතකොට මේ මසල් එක තියෙන්නේ අපේ බඩ කියන්නේ අපේ මැද හරිය ඉඳලා පල්ලෙහාට වෙන්න තමයි මේක තියෙන්නේ. එතකොට මේ ඒරියා එක තමයි ගොඩක් වෙලාවට ශරීරයේ මේදේ තැම්පත් වෙන ප්‍රධානම ස්ථානයක් බවට පත් වෙන. මොකද අපි ගත්තොත් අපේ කකුල් මේවා හැම වෙලාවෙම අපි ගොඩක් වෙලාවට වැඩ කරන තැන. දැන් උදාහරණයක් විදිහට ගන්න දර්ශන දැන් අපි දෙන්න ඉඳගෙන ඉන්නේ පුටුවල. එතකොට මේ පුටුවේ ඉඳගෙන ඉන්නකොට මේ බඩ කියන ඒරියා එක ක්‍රියාවක් වෙන්නෙම නැති තරම්. එතකොට ශරීරය බලන්නේ කොහෙද මේ වැඩිපුර තියෙන මේදේ තැම්පත් කරන්න පුළුවන්. එයා බලන්නේ අඩුවෙන්ම ක්‍රියාකාරීත්වය වෙන තැන තමයි මේක තැම්පත් කරන්න වෙන්නේ. ඊට අමතරව තමයි ඔය එකම මේ අපි කතා කරලා යන ඔය තැම්පත් කරන මේ දේ ඇත්තම වැඩක් ගන්නද තැම්පත් කරන්න නැත්නම් ඔක අනවශ්‍යයිද අපිට? ශරීරය මෙහෙමයි. ශරීරය හිතන්නේ ශරීරයට වැඩිපුර දැන් හිතන්නකෝ අපි කැම ප්‍රමාණයක් ගන්නකොට එයාට වැඩිපුර ස්ටොක් එකක් එනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කඩේට වැඩිපුර බඩි ස්ටොක් එකක් එනවා වගේ තමයි අපේ ඇඟට වැඩිපුර බඩි ස්ටොක් මේදේ ස්ටොක් එකක් එනවා. එතකොට එයා කරන්නේ මේක පස්සේ කාලෙක ප්‍රයෝජනට ගන්න එයා ඒක තැම්පත් කරන ශරීරය. මොකද මේදේ අපිට එළියට බැහැර කරන්න බෑ. එතකොට ඒ එන මේදේ එයා කොහරි තැම්පත් කරනවා. මොකද අපි දන්නවා එක මේදය මේ ග්‍රෑම් එකක් දහනය කරනකොට කිලෝ කැලරි 9ක් අපිට ජෙනරේට් කරන්න පුළුවන්. එතකොට මේක තියාගෙන ඉන්නවා
එයා පස්සේ කාලෙක පාවිච්චියට ගන්න ඕන එක. ඒ ඊළඟ කියන්නේ දේ මම මෙහෙම කිව්වොත් දැන් ඔය තැම්පත් කරන මේ අපි දන්නවා කාබෝහයිඩ්‍රේට් එකක් කියන දේ ගත්තාම අවසාන ප්‍රතිඵල විදිහට මේ දේ විදිහට තැම්පත් වෙන්නේ. මේ හ්ම් මේතේ විදිහට තැම්පත් කරගන්නේ අපි එදිනදා වැඩ කටයුතු කරන්න අපේ ශක්තිය මදි වුණොත් ශක්තිය නිපදවන්න. මං කියන එක හරිද? හරි එහෙමද? හරි. ඔව් ඒ කියන්නේ අපිට ශක්තිය නිපදවන ආකාර දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එකක් තමයි ඔක්සිජන් භාවිතා කළ අපේ එනර්ජි නිපදවනවා සහ අනිත් එක ඔක්සිජන් නැතුව. ඒ කියන්නේ ශරීරයේ තියෙන අපි කියනවා මොනවද ඒවට කියන්නේ කාබෝහයිඩ්‍රේට්. එහෙම නැත්නම් පිෂ්ඨය අපි පාවිච්චි කරලා ශක්තිය නිපදවනවා. ඉතින් මේ මේදේ තැම්පත් වෙන්නේ මෙන්න මේ අපි ඔය කතා කරන බඩේ. එතකොට හරි. මේ මේදේ තත්ත්වය වැඩි වෙන්න අපේ තියෙන ඇබ්ඩොමිනල් මසල් එක අපිට පේන එක අඩු වෙනවා. රයිට්. ඕකේ. එතකොට දැන් අපිට තියෙන ප්‍රශ්නේ ගොඩක් අය හිතන්නේ අපි මේ බඩේ තියෙන මසල්ස් ටික එක්සර්සයිස් කරලා එළියට ගන්න ඕනේ පේන්නේ කියලා. හැබැයි ඒක නෙවෙයි අත්තම කතාව. මේ අර මේදේ තට්ටුව වැඩි වෙන්න මේක පේන්නේ නැති වෙනවා. හැබැයි උදාහරණයක් විදිහට ගත්තොත් බොඩි බිල්ඩින් කරන කට්ටියගේ එයාලගේ මේදේ සාමාන්‍යයෙන් තියෙන්නේ 106 ඉඳලා 110 වගේ ප්‍රතිශතයක් තමයි තියෙන සම්පූර්ණ ශරීරෙම. එතකොට මේ රේන්ජ් එක එනකොට අර ඇතුලේ තියෙන මසල්ස් එක ඔටෝමැටිකලි පේන්න ගන්නවා. මේකට වෙනම ව්‍යායාම කරන්න ඕනේ නැහැ. එකම දේ වෙන්න ඕනේ අර මේදේ තට්ටුව අපි දහනය කරන්නේ කොහොමද කියන එක තමයි අපි තීරණය කරන්න ඕනේ. මේ ඒක අපේ ඇප්ස් පේනවද නැද්ද කියන එක තීරණය කරන්න. එතකොට මම අර කතා කරපු අපේ හෙල්දි මනුස්සයට එනකොට හෙල්දි මනුස්සයෙක් කියලා කියන්නේ කායික මානසික සහ සමාජීය වශයෙන් යහපැවැත්ම නිවැරදිව මේ ප්‍රායෝගිකව භාවිතා කරන මනුෂ්‍යයෙකුට තමයි අපි කියන්නේ හෙල්දි මනුස්සයෙක්. එතකොට මේ හෙල්දි මනුස්සයාගේ අර කායික කියන එකේ සික්ස් පැක් එක ඇවිල්ලා එක්තරා පොඩි ප්‍රමාණයක් විතරයි. එතකොට මම මෙහෙම කිව්වොත් හෙල්දි මනුස්සයෙක් වෙන සික්ස් පැක් එකක් තියෙන්නම ඕනෙත් නෑ. හැබැයි හෙල්දි මනුස්සයෙකුට සික්ස් පැක් එකක් තියෙන්නත් පුළුවන්. එතකොට ඕක මේ දැන් කායික මානසික සමාජීය නිරෝගී වෙන්න ඔය සික්ස් පැක් එක අවශ්‍ය නැහැ. නමුත් ඔය සික්ස් පැක් එක කියන කතාව ඇත්තටම මම හිතන්නේ එක්තරා ආකාරයක කමිට්මන්ට් එකක්. එහෙම නැත්නම් කැපකිරීමක ප්‍රතිඵලයක් සෞඛ්‍ය සම්පන්නභාවය සහ එතනින් එහාට යන ගමනක්. හරි. එතකොට මේ දිශාන ඕක මම අහලා තියෙනවා. මේක ඇත්ත නම් ඇත්ත කියන්නේ නැත්නම් මේක ඔයා මම දන්න විදිහට ඔයාලට මේක ප්‍රූව් කරන්න පුළුවන් වෙයි. හරි. මේක මේ අපි උපතින්ම අරන් එන දෙයක් එහෙම නැත්නම් ජෙනටිකලි අරන් දෙන දෙයක්ද ඔය සික්ස් පැක් එක. නැත්නම් මෙහෙම 8 පැක් එක එහෙම නැත්නම් ඕක තමයි අපි දැනගන්න ඕන එක කාරණාවක්. මම හිතන්නේ ඒක ගැන මේ වෙනකල් ගොඩක් තැන්වල කතා වෙන්නේ නැහැ මේක. එහෙම එකක් තියෙනවද? මෙහෙමයි අපිට දැන් අපේ ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් අපිට තියෙන 6 pack 8 packs 10 packs ඔය තුනනේ අපි ප්‍රධාන වශයෙන් සමාජයේ කතා වෙන්නේ. එතකොට මේක ඇත්තටම දර්ශන අපිට මේක අඩු කරන්නවත් වැඩි කරන්නවත් බෑ. මොකද අපේ ශරීරයේ උපතින්ම තීරණය කරනවා ඔයාට මෙන්න මේ ප්‍රමාණයක් තමයි මෙන්න මේ ඇබ්ඩොමිනල් කියන අපේ බඩ ඒරියා එකේ ඔයාට තියෙන 6 pack. එහෙම නැත්නම් 8 packs. එහෙම නැත්නම් 10 packs. එතකොට මේක ඔයාගේ උපතින්ම ඔයාට තීරණය වෙලා එන එක. එතකොට මේක අපිට වෙනස් කරන්න බෑ. හැබැයි සමහර වෙලාවට පුළුවන් ඔපරේෂන් එකක් කරලා ඔයාට ඒ කියන්නේ මේ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් කියන එක මට හිතෙනවා. මම ඒක ඇත්තටම ලොකු අවබෝධයක් නැහැ සම්බන්ධව. මොකද කොස්මෙටික් සර්ජරි කියන එක ඒක අපේ දැනුමෙන් එහා ගියපු වපසරියක්. මට හිතනවා එහෙම කරගන්න පුළුවන් කියලා. ඒ ඇරෙන්න අපිට මේ තියෙන 6 pack 8 pack 10 pack කියන එක මේක ඇත්තටම මේ අපිට එහෙම කියන්නේ ව්‍යායාම කරලා ඒක වැඩි කරගන්න බෑ. එකම දේ තියෙන්නේ අර ව්‍යායාම කරන ප්‍රමාණය වැඩි වෙනකොට මේ දේ දහණය වෙන ප්‍රමාණය වැඩි වෙනවා. මේ දේ දහණය වෙන ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ අපේ තියෙන අර ඇබ්ඩොමිනල් මසල් එක පේන එක يعني එළියට පේන එක වැඩි වෙනවා ටික ටික. ඒක තමයි ඇත්තම කතාව. ඔත්තනදී දිල්ෂාන් දැන් ඔය ඒ කතාවත් එක්ක මෙන්න මේක වැරදිට වටහා ගන්න පුළුවන් අපිව බලන මේ පාඨකයන් නැත්නම් අපිව මේ මෙතන බලන් ඉන්න පිරිස. අපි කිව්වේ මේ 6 පැක් එක එහෙම නැත්නම් 8 පැක් එක 10 පැක් එක අඩු වැඩි කරගන්න බෑ. නැතුව බඩ කියන එක ඇවිල්ලා තියෙන මේ මේද තට්ටුව අඩු වැඩි කර ගැනීමට ව්‍යායාම අවශ්‍යයි. අර ඔයාට උපතින්ම ඇවිල්ලා තියෙන කෑලි ගාන බඩේ තියෙන කෑලි ගාන වෙනස් කරගන්න බෑ කියන එක. එහෙම නේද මං හරිනේ? නැත්නම් ඔක වැරදිට අර්ථකථනය කරගන්න පුළුවන්. ඔව් මොකද සාමාන්‍යයෙන් මේ ගැන තාම කියන්නේ හරියට ස්ටැටිස්ටිකලි කියන්නේ විද්‍යානුකූලව ස්ටඩීස් කරලා නැහැ ලොකුවට මේ කියන්නේ කොප් කියන්නේ 6 පැක් ප්‍රමාණයක් තියෙන කියලා එනකොට සාමාන්‍යයෙන් තියෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් 150ක් 60ක් වගේ මිනිස්සුන්ට තියෙන 6 පැක්. ඊට පස්සේ සාමාන්‍යයෙන් 120ක් 25ක් වගේ ඊළඟ ප්‍රමාණයකට
තියෙනවා 8 packs ඊට පස්සේ 10 packs කියන එක ටිකක් අඩුවෙන් තියෙනවා කියන එක තමයි කියන්නේ ඒක මොකද සයින්ටිෆිකලි මේවා කරන්න තරම් ඒක ඇත්තටම ලොකු මේකක් නෙවෙයි කියන්නේ වගේ මස්සස් ප්‍රමාණය තියෙන එක ඒක මේ මට හිතෙනවා මේ ගොඩක් වෙලාවට මේ මිනිස්සුන්ගේ තියෙන නොදැනුවත්කම සහ මේක මත මේ මිනිස්සු ඇත්තටම ගොඩක් වෙලාවට මට 8 packs ඕනේ කියලා ගොඩක් වෙලාවට 6 pack තියෙන උනට 8 packs වල try කරනවා ඉතින් ඒක කාලය කාදමයක් සහ එක නිරපරාධී තමන්ගේ ආත්ම විශ්වාසය ඒ වගේ දේවල් ඇත්තටම paludu වෙනවා මේක තමන් ඒ වගේ අර achieve කරන්න බැරි දේවල් පස්සේ හම්බාගෙන යන එක. ඔව් දැන් ඔය අපි දැන් එතකොට අපි බලන අයට පැහැදිලිවම අවබෝධයක් එනවා මේ සෞඛ්‍ය සම්පන්න භාවය සහ සික්ස් පැක් එක අතර තියෙන සම්බන්ධය මොකද්ද? සෞඛ්‍ය සම්පන්න භාවයට ඔය සික්ස් පැක් එක අවශ්‍යම නැහැ කියන එක. නමුත් මෙතනදී මේ තව දෙයක් මතුවෙනවා. ඔයාට කරන කමිට්මන්ට් එකට ඔයා ගන්න රිසල්ට්ස් එකක් තමයි සික්ස් පැක් එක හරි ඔයාගේ තියෙන එක අර මේද ප්‍රමාණය අඩු කරලා ගන්න එක. දැන් මේ මේද ප්‍රමාණය අඩු කරලා ගද්දී අපි මොන වගේ දේවල්ද කරන්න පුළුවන්? දැන් එකක් ඔයාට පුළුවන් දිශාන් කියන්න ඔයා හරි ඔයාට අවශ්‍ය දැන් එක එකනට එක අපි දන්නවා ෆිට්නස් ගැන කතා කරොත් මේක ෆිට්නස් ගෝල් තියෙනවා. සමහර අයට ඕන ඇඟ හදාගන්න. සමහර අයට ඕන සෞඛ්‍ය සම්පන්න වෙන්න. මෙන්න මේ දෙක සෙපරේට් අරගෙන පොඩ්ඩක් කියන්න පුළුවන්ද මොනවද කරන්න පුළුවන් අපිට සෞඛ්‍ය සම්පන්න වෙන්න? එහෙම නැත්නම් ඔයාට අපිට රෆ් මේ ඉන්ඩිපෙන්ඩන්ට් බැරි වෙයි. මොකද මේක ඇතුළට ගිහිල්ලා කතා කරන්න තරම් අපි ලොකු එකක් නෙවෙයි කතා කරන්නේ අද. එතකොට සරලවම කිව්වොත් එහෙම මෙන්න මේ දේ කරොත් සෞඛ්‍ය සම්පන්න මෙන්න මේ දේවල් කරොත් ඔයාලට පුළුවන් සික්ස් පැක් හරි ඔයාගේ තියෙන එක අපිට පේන්න නිර්මාණය කරගන්න. මොකද්ද ඔක කරන්න පුළුවන්? ඔයා දැන් ඔය කරලා තියෙන ඇත්තරම සුදර්ශන මේ සික්ස් පැක් කියන කතාව ගොඩක් වෙලාවට මේ ඇත්තරම මේ කරලියට ඇවිල්ලා තියෙන්නේ මොකද වර්තමාන වෙන විට non communicable diseases එහෙම නැත්නම් බොහෝ නමුන රෝගවල ව්‍යාප්තියක් තියෙනවනේ සෑහෙන දියවැඩියාව අධික රුධිර පීඩනය හෘදයාබාධ කියන්නේ මේ වගේ নানা ප්‍රකාරයේ ලෙඩ රෝග වර්තමාන සමාජය තුළ පැතිරෙනවා නිවැරදි ආහාර රටාවක් නැහැ ඊට පස්සේ අපිට වැඩ කරන පරිසරය තුළ අපේ ආතතිය වැඩි ඊට අමතරව අපි වැඩිපුර ව්‍යායාම කරන්න ඉතින් මේ වගේ දේවල් එක්ක දිගු කාලීන වෙන ප්‍රතිඵල තමයි මේ non communicable diseases කියන්නේ. ඉතින් මේකේ ඇත්තටම මේ වගේම කියන්නේ ලෙඩ රෝගවලින් තොරවීම සහ කායික මානසික සමාජීය යහපැවැත්ම කියන එක ඇතුළෙන් අපි මේ හෙල්දි මනුස්සයා කතා කරන්නේ. එතකොට අපිට පුළුවන් නම් රූටීන් එකක් විදිහට එහෙම නැත්නම් හැබිට් එකක් විදිහට අපිට පුළුවන් නම් සතියකට විනාඩි 150ක් අතර ප්‍රමාණයක් ව්‍යායාම කරන්න. ඒ කියන්නේ ව්‍යායාම සතියකට මෙන්න මෙච්චර ඒ කියන්නේ විනාඩි 75 ඉඳලා විනාඩි 150ක දක්වා ප්‍රමාණයක්වත් අඩුම කරන්න තමන්ගේ ශරීරය කියන්නේ හෘදය වස්තුව ශක්තිමත් කරන්න ඊට පස්සේ තමන්ගේ ශ්වසන පද්ධතිය ශක්තිමත් කරන්න ඒ වගේම තමන්ගේ වැඩිපුර පාවිච්චි කරන කැලරි ප්‍රමාණය අඩු කරන්න එතකොට ඒ පැත්තෙන් අපිට පුළුවන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න ඒ පැත්තෙන් දිල්ෂාන් දැන් මට ප්‍රශ්නයක් ආවා දැන් ඔය අපි මේ ඔයා දැන් කතා කරද්දී ව්‍යායාම කියලා ස්පෙસિෆිකලි කිව්වා දැන් මේක විශේෂයෙන්ම ව්‍යායාම කියලා සඳහන් කරොත් බලන අය ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හරි මට ව්‍යායාම කරන්න වෙලාවක් නැහැ මට හැබැයි ඇවිදින්න යන්න එහෙම නැත්නම් පොඩි ගෙදර වැඩ කටයුත්තක් කරන්න ඔය කියන අපි කියනවා ෆිසිකල් ඇක්ටිවිටි එහෙම නැත්නම් ශාරීරික ක්‍රියාකාරකම් කියන එක මෙන්න මේක අතරත් මොකක් හරි සම්බන්ධයක් වාට ගොඩ ගන්න පුළුවන්ද මේක කරොත් මේක ප්‍රයෝජනවත් නැත්නම් ඔය ව්‍යායාම කරන්න ඕනද කියලා. එතකොට ප්‍රශ්නයක් ඔය ප්‍රශ්න කට්ටියට නෝ නෑ මම කොහොමද ජිම් යන්නේ? මම කොහොමද ගෙදර ව්‍යායාම කරන්නේ? මම වැඩමයි කරන්නේ. මොකක් හරි ඕකටත් උත්තරයක් දීලා යන්නකෝ. එතකොට බලන අයට සමහර අයට අයිඩියා එකක් ගන්න පුළුවන් මේක මේ වෙන දෙයකින්මුත් කරගන්න පුළුවන් ව්‍යායාම නැතුවම කියලා. ඔව්. ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක් සුදර්ශන. මොකද මේ ව්‍යායාම දැන් මම ඉස්සෙල්ලා කතා කරන්නේ විනාඩි 75 ඉඳලා විනාඩි 150ක් දක්වා අතර කාලේ අඩුම ඔයා සතියේ ව්‍යායාම කරන්න ඕනේ කියලා. මේ රෙකමෙන්ඩේෂන් එක එහෙම නැත්නම් මේ නිර්දේශය ඇවිල්ලා තියෙන්නේ ගොඩක් වෙලාවට කාර්ය බහුල වෙන සමාජය හිතන්නකෝ අපි උදේ හවස 8:05 රස වඩන මිනිස්සෙක් න ะ. ඇත්තටම අපිට වෙන වැඩක් කරන්න කාලයක් නැහැ. එතකොට ඒකයි කියන්නේ ඒ වගේ මිනිස්සුෙකුට ඒ කියන්නේ සෙඩන්ටරි එක. ඒ කියන්නේ අපි කියන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා ඇවිදලා කරලා ගෙන දොරේ වැඩ කරන්නේ නැතුව කම්පියුටරයක් ඉස්සරහට වෙලා වැඩ කරන මිනිස්සුෙකුට තමයි මේ වගේ අර විනාඩි 75 ඉඳලා 150ක රෙකමෙන්ඩේෂන් එකක් දීලා තියෙන්නේ. හැබැයි හිතන්නකෝ ඔයා ගෙදරදී හිතන්න ගෙදර වැඩ කරනවා වත්පිටිය වැඩ කරනවා ඊට පස්සේ ගෙදර අපි හිතමුකෝ උයන්න උදව් කරනවා මොනවා හරිම ඒ කියන්නේ තමන්ගේ ශරීරය වෙහෙසලා කරන්න පුළුවන් ඕනම වැඩක් කරොත් එහෙම
ඒක ඇත්තටම අපේ ශරීරයට හිත කරයි එක තැන ඉඳගෙන ඉන්නවට වඩා. එතකොට ඔයාලට වැඩිපුර ක්‍රියාකාරකම් කරන්න පුළුවන් නම් ගෙදරට වෙලා ඒක ඇවිදීම වෙන්න පුළුවන්. ඊට පස්සේ වත්තට ගිහිල්ලා අපි තුමු දර පලනවා කියලා ඒක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලිඳෙන් වතුර අදිනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උදාහරණයක් විදිහට හිතන්න ඔයා වැඩ කරන තැන තියෙන ලිෆ්ට් එකක්. ඒ වගේම ඔය හැමදාම යන ලිෆ්ට් එකේ නම් හැබැයි ඔයාලට පුළුවන් නම් වෙනසකටත් එක්ක එන්න පඩිපෙළ භාවිත කරන්න. අන්න ඒ වගේ ඔයාගේ එදිනදා ජීවිතේ වෙනස්කම් ඇති කරගන්න පුළුවන් නම් ඇත්තටම මේක ඇත්තටම අර ටික එන එකක් මිසක නැතුව හිතන්න අපි අද දවසේ මේක සම්පූර්ණයෙන් වෙනස් කරගත්ත කියලා හෙට අපිට හෙල්දි පර්සන් කෙනෙක් වෙන්න බෑ. එතකොට මේක ස්ටෙප් බයි ස්ලෝලි අපි වැඩක් කියන්නේ කොච්චර කැලරි ප්‍රමාණයක් බර්න් කරනවද කියන එක මත තමයි අපි ඇත්තටම ගොඩක් වෙලාවට මෙතන සම්බන්ධයක් හොයාගෙන තියෙනවා. කැලරි ප්‍රමාණයක් අපි වැඩිපුර බර්න් කරනවා නම් අපේ හෙල්දි ලයිෆ් ස්ටයිල් එකට සහ හෙල්දි වීමේ හැකියාව අපිට ගොඩක් වැඩි සහ non communicable diseases වලින් කියන්නේ බෝන වන රෝග අඩුවීම අතර සම්බන්ධයක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. කියන්නේ ව්‍යායාම සහ එදිනෙදා කරන ක්‍රියාකාරකම් සම්බන්ධව. එතකොට මේක ජිම් එකකටම යන්න ඕනේ නෑ සුදර්ශන හෙල්දි පර්සන් කෙනෙක් වෙන්න. ඒක තමයි මේ මට දෙන්න තියෙන පණිවිඩය ඔයා අහපු ප්‍රශ්නෙට. හරි අපි මේක බලන අයට පොඩ්ඩක් දැන් ඕවා ගොඩක් වෙලාවට මම දන්නවා දේශාන් මෙතන විද්‍යාත්මක නැත්නම් පර්යේෂණයන් පරිශීලනය කරලා තියෙනවා. ඒවා අපි ලින්ක් එකේ දාන්න පුළුවන්. ඒවා නම් බලන්නත් පුළුවන්. දැන් අද අපි වැඩේ මේ ලිවින් හෙල්ති ලිවින් සීරීස් එක අපි ඉස්සරහට කතා කරන මොනවද මේ බෝන රෝග එහෙම නැත්නම් කොහොමද අපි ඒකට දැන් මේක දැන් එකින් එක ඉස්සරහට යනවා. අද මේක මේ අපි ඉවර කරන්න කලින් අපි ඇත්තටම මේ මොනවද තව කතා කරන්න තියෙන්නේ මේ සම්බන්ධව මේ එහෙම නැත්නම් සික්ස් පැක් එක නැන්නේ අපි ඔය මිත්‍යාව ගැන කතා කරලා හිටියේ. එතකොට තව මොනවද ඉවර කරන්න කලින් කියන්න තියෙන්නේ කතා කරන්න තියෙන්නේ අපිට? මට ඇත්තටම සමරයක් විදිහට දැන් මේ මොකද මේක ඇත්තටම මේ හරි ලොකු අපසරේ යන මාතෘකාවක් දෙනවා. අපිට මේ පොඩි වීඩියෝ එකකින් ඇත්තටම මේ සික්ස් පැක් එකේ මිත්‍යාව කියන එක අපිට මෙහෙමයි කියලා සමරයිස් කරන්න බෑ. හැබැයි අපිට දෙන්න පුළුවන් මට දෙන්න පුළුවන් පණිවිඩය තමයි සික්ස් පැක් එකක් කියන එක අවශ්‍යයි කියන එක ඉස්සෙල්ලම ඔයා ඩිෆයින් කරගන්න. ඇයි මට සික්ස් පැක් එකක් ඕනේ? ඒක ඇවිල්ලා හිතන්නකො ගොඩක් අයට මොඩලින් කරන කට්ටිය ඉන්නවා කියන්නකො. මොඩලින් කරන අයට ඇත්තටම ඒක එයාලගේ පාර්ට් එකක් වෙන්න පුළුවන් එයාලගේ ඒ ජීවිතයේ තියෙන මේකට. එහෙම නැත්නම් හිතන්න සමහර වෙලාවට පර්සනල් ගෝල්ස් තියෙන කෙනා මට සික්ස් පැක් එකක් ඕන නිසා ඒ කියන්නේ ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් ගොඩක් වෙලාවට ෆිට්නස් ඉන්ෆ්ලුවෙන්ස්ලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සෝෂල් ඉන්ෆ්ලුවෙන්ස්ලා වෙන්න පුළුවන්. එයාගේ අයට ඇත්තටම පුළුවන්. ඊට අමතරව ඔයා හිතනවා නම් මට හෙල්දි වෙන්න ඕනි කියලා ඇත්තටම සික්ස් පැක් එක කියන එක ප්‍රධාන ගෝල් එකක් විදිහට ගියොත් එහෙම ඒක ප්‍රශ්නයක් වෙනවා. කියන්නේ මොකද ඒක හරි කරන්න බැරි දෙයක් නෙවෙයි. කරන්න පුළුවන් දෙයක්. හැබැයි ඒක ඇතුලේ ඒ කියන්නේ තමන්ගේ කෑම පාලනය, තමන්ගේ ව්‍යායාම කරන ප්‍රමාණය, ඊට අමතරව අනිකුත් දේවල් එක්ක ගත්තම මේ ඔක්කොම දේවල් එකතු වෙලා තමයි මේක හැදෙන්නේ. අනිත් එක තමයි සුදර්ශන මට කලින් කියන්න බැරි වෙච්ච දෙයක් තමයි මේ අර සුදර්ශන මතක් කරන්නේ බොඩි බිල්ඩින් සම්බන්ධව. ඒ කියන්නේ ආනෝල්ඩ්ලා, ඒ කියන්නේ දැන් ওই මාවල්ස් හීරෝස්ලා අපි නොදැනන ඒ කියන්නේ අපි දකින්න නැති පැති ගොඩක් තියෙනවා මේ බොඩි බිල්ඩින් කියන්නේ ස්පෝර්ට් එකක්. එතකොට මේ බොඩි බිල්ඩින් කියන ස්පෝර්ට් එක එදිනදා ජීවිතයට සම්බන්ධ කරගන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ගොඩක් මිනිස්සු කරගෙන තියෙන බොඩි බිල්ඩින් කියන එක එදිනදා ජීවිතේ පාර්ට් එකක් කරගෙන තියෙනවා. එතකොට එහෙම වුණාම බොඩි බිල්ඩින් කරන කට්ටිය සෑහෙන විදිහට කමිට්මන්ට් කරනවා. එයාලගේ බොඩි එක හදාගන්න, කැම පාලනය කරනවා, ගොඩක් දේවල් කරනවා. ඊට අමතරව මේ අර බොඩි ෆැට් එක ගොඩක් වෙලාවට එයාලා අඩු කරනවා 100%කට 5කට කියනක. එතකොට මේ ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ ඒක ශරීරයට හොඳ නැහැ. මොකද අපේ ශරීරයේ යම්කිසි ප්‍රමාණයක් තියෙනවා මේ දේ තියෙන්න පුළුවන් ප්‍රමාණයක්. එතනින් එහාට ගියොත් එහෙම අපේ හෝමෝන මේ අස්ථානුකූල වෙන්න පුළුවන්. ඊට අමතරව තියෙන තව මානසික ප්‍රශ්න එන්න පුළුවන්. විෂාදය වගේ දේවල් වැඩි වෙන්න හේතුවක් වෙනවා මේ හෝමෝන බැලන්ස් එක අඩු වුනහම. එතකොට මේක නිසා තමන් ඉස්සෙල්ලම හොයාගන්න ඇයි මට සික්ස් පැක් එකක් ඕනේ. එතකොට මේ සික්ස් පැක් එකක් ඕනේ කියන එක ඩිෆයින් කරගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. ඔයා සික්ස් පැක් එකට යන්න. එහෙම නැත්නම් ඔයාට හෙල්දි වෙන්න ඕන නම් එකම දේ තමයි ඔයාගේ එදිනදා ජීවිතේ ගන්න කෑම ප්‍රමාණය සහ ඔයා වැය කරන ප්‍රමාණය හරියට බැලන්ස් කරගෙන යන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අර මේ තමන් කඩයක් කරනවා නම් හිතන්න වැඩිපුර ස්ටොක් එක આવොත් ඒ වැඩිපුර ස්ටොක් එක ගොඩ ගහගෙන ඉන්න වෙනවා කඩේ. එතකොට ඒක ඇත්තටම හොඳ නෑ අඟට. මොකද එහෙම වුණාම වැඩිපුර ස්ටොක් තිබ්බම සමහරලාට ඇත්තටම ආදායම පයන්න බැරි වෙනවා. ඒ වගේ තමයි අපි කන කෑම ප්‍රමාණයට සමාන කැලරි ප්‍රමාණයක් අපි එදිනදා ව්‍යායාම හරි කායික ඇක්ටිවිටිස් වලින් හරි ඒ වගේ වැය කරනවා නම් එතකොට ඇත්තටම අපිට ප්‍රශ්න නැහැ. ඊට අමතරව හෙල්දි කියන්නේ
කායික මානසික සමාජය. එතකොට ඒක වෙන්න පුළුවන් සමාජීය වශයෙන් තමන් කොයිතරම් දුරකට රිලේෂන් කියන්නේ සම්බන්ධතා පවත්වනවද ගෙදර දොර කට්ටියත් එක්ක තමන්ගේ පාර්ට්නර් එක්ක එහෙම නැත්නම් යාළුවෙක් එක්ක ඊට පස්සේ මානසික වශයෙන් තමන්ගේ කොයිතරම් තමන් ස්ට්‍රෙස් ෆ්‍රී එහෙම නැත්නම් ආතතියෙන් තොරද කියන එක මේ හැමදේම බලපානවා මේ හෙල්දි මනුස්සයෙක් වෙන්න. ඉතින් මට දෙන්න තියෙන ප්‍රධානම පණිවිඩය තමයි සික්ස් පැක් කියන එක තමන්ට ඕනියයි කියලා ඉස්සෙල්ලා මේව කරගෙන තමන් ඒ ජර්නි එක යනවා නම් ඇත්තටම මට හිතෙනවා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ගොඩක් අයට එහෙම නැතුව අර ජිම් වලට ගිහිල්ලා ගොඩක් කට්ටිය කරන්න හදන සික්ස් පැක් එකක් ගන්න හදනවා. සික්ස් පැක් එකක් ආවේ නැතු වුනහම එයා හිතනවා මේ ජිම් එකට ඇවිල්ලා වැඩකුත් නැහැ. ඒකින්ද මම වෙන වැඩක් කරගන්නවා කියලා යනවා. ඉතින් ඕක තේරුම් ගන්න පුළුවන් නම් හරියටම මම හිතන්නේ අපිට හෙල්දි සොසයිටිය ගැන හෙල්දි කියන්නේ ශරීර සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහි කරන එක අපිට අමාරු වෙන එකක් නෑ කියන එක මගේ මතය. හරි. එහෙනම් අද ඕක තමයි අපිට කියන්න තියෙන්නේ. අපි මේ කිව්ව එකට ඔයාගේ යහපත් ප්‍රතිචාර තියෙනවා නම් අපි මේක කියන එක වැරදි නම් ඕන දෙයක් කමෙන්ට් කරන්න පුළුවන්. හැබැයි මේ එක දෙයක් අපි මේ සීරීස් එක දිගටම කතා කරන්න හිතන් ඉන්නවා කොහොමද ආහාර සම්බන්ධ කරගන්නේ ජීවිතයට, කොහොමද මේ ඔය කිව්වා වගේ කැලරි කියන්නේ අපි කොහොමද ශක්තිය දහනය කරලා ඉවර කරන්නේ, එහෙම නැත්නම් කොහොමද මේ හොඳ මානසික යහපත්මක් සහිත ජීවන රටාවක් පවත්වාගන්නේ, මේක එකින් එක අපි අරගෙන කතා කරනවා. ඒ වගේම දැන් ඔය අපි කතා කරපු කොහොමද මේ ඇත්තටම ඩීප් ගිහිල්ලා කොහොමද ෆිසිකල් ෆිට්නස් එක හදාගන්නේ, ෆිසිකල් ඇක්ටිවිටි කියන්නේ මොනවද, අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ සීරීස් එක තුල. ඉතින් බොහොම ස්තුතියි දිල්ෂාන්. අපි ආයෙත් හම්බෙමු ඊළඟ එපිසෝඩ් එකේදී. මම හිතනවා මොනවා හරි දෙයක් තමන්ගේ ජීවිතේට අපි මේ කතා කරපු දේත් එක්ක ලැබෙන්න ඇති කියලා. ඉතින් අපි සුබ පතනවා සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ආශිර්වාද කරනවා. එහෙනම් බොහොම ස්තුතියි. ඊළඟින් හම්බෙමු නේ. සුබ දවසක්. එසේ වේවා.